අයිවා කොහොමද ඔයාලට? අද අපි ගෙනාපු එපිසෝඩ් එක අපේ channel එකේ කරන පළවෙනි පාර. මොකද මගේ හොබි එකක් තියෙනවා Legos හදන. පොඩි කාලේ ඉඳන් බිල්ඩින් බොක්ස් වලින් සෙල්ලම් කරලා ලොකු වුණාට පස්සේ Lego හදන්න පුරුදු වුණා. ඒක නිසා අද එපිසෝඩ් එක මට හිතුණා මම ගෙනාපු අලුත් Lego එක හදන හැටි ඔයාලට පෙන්නන්න. මම පෙන්නන්න අද හදන්නේ මොන Lego එකද කියලා. මෙන්න මේ Lego එක තමයි අද අපි හදන්නේ. Lego 42205 කායක තමයි අපි හදන්නේ. මම අද පෙන්නන්න කොහොමද මේක හදපුවාම කොහොමද මේකේ pieces totally pieces තියෙනවා 732ක්. මේක 9+ එකක්. මේක Chevrolet කාර් එකක්. Aspen Legend Unite එකේ තියෙන කාර් එක. බලමු මේවා අපි හදලා මේ කොයි වගේද කියලා. සුපුරුදු විදියට මම මගේ ඩෙස්ක් සෙටප් එකට ආවා. මම Legos හදනවා නම් අනිවාර්යෙන්ම මම Legos හදන්නේ මගේ සෙටප් එකේ තියෙන ටේබල් එකේ. ඒකට හේතුව තමයි සාමාන්‍යයෙන් මේ වගේ Lego එකක් හදන්න පැය 2ක් 3ක් වගේ කාලයක් යනවා. දැක්කාම නම් හිතෙන්නේ නැහැ නේද මේ වගේ වෙලාවක් යනවා කියලා. ඒ වුණාට ඒකට ඒ වගේ වෙලාවක් යනවා. මොකද අපි බුක්ලට් එකේ තියෙන විදිහට හදන්න ඕනේ. මේකේ වගේ pieces 732ක් කියන්නේ සාමාන්‍ය ලොකු එකක්. මේ කියන බුක්ලට් එක මම ඉස්සරහට ඔයාලට පෙන්නන්න. මේ විදිහට තමයි අපි ඒක පිටිපස්ස බ්‍රේක් කරගන්නේ. අතුරේ තියෙන pieces ටික ඔක්කොම එළියට ගන්න. අපි ගන්න හැම Lego set එකකම මේ වගේ පැක් වෙන් කරලා තියෙනවා. මේකේ පහක් තියෙනවා. මේක 3 ඊළඟට 4 සහ මේ අන්තිම 5 වෙනි එක. මේකේ ස්ටේජස් වලට තමයි හදන්න තියෙන්නේ. ඒක නිසා ගොඩක් ලේසි. ඒ වගේ මේ කාර් එකට ඇවිල්ලා තියෙන ටයර්ස් ටික තමයි මේ තියෙන්නේ. මේ කාර් එකේ ඩිෆෝල්ට් විදිහට තියෙන්නේ පිටිපස්සට ටයර් සයිස් එක ලොකුයි. ඒ වගේම ෆ්‍රන්ට් ටයර්ස් ටික පොඩි. ඒක ඇත්තටම මේ විදිහටම තියෙනවා මේකේ. මේ පේනවනේ වලට තියෙන ඩීටේල්ස් ටික. මම ඒකයි මේ Lego වලට මෙච්චර කැමති. මේක ඇතුළේ වෙනවා මේකේ මේ pieces වලට අලවන stickers ටික. ඒ කියන්නේ lights, එතකොට number plates, ඒ වගේ ඒවා එන්නේ වෙනම stickers වලට. මෙන්න මේ බුක්ලට් එක තමයි ගොඩක්ම වැදගත්. මොකද හදන්නේ කොහොමද කියලා තියෙන්නේ මෙන්න මේ බුක්ලට් එකේ තමයි. මේකේ තව Lego ගැන විස්තර තියෙනවා. එතකොට මේකේ pieces කොහොමද fix වෙන්නේ. මේ ඇත්තට මේ පොත නැති වුණොත් ඇත්තට මේක fix කරන්න බෑ. දැන් අපි පටන් ගමු එනම් හදන්න. මේකට ටිකක් වෙලා යනවා. මම ටික ටික හදන ගම ඔයාලට පෙන්නන්නම් කොයි වගේද කියලා. අපි දැන් මේ ඉන්නේ ෆස්ට් ස්ටේජ් එකේ වගේ. අපි මේ තාම චැසි එකේ මුල් ටික හදන ගමන් තාම ඉන්නේ. මෙන්න මේ වගේ පොඩි පොඩි කෑලි වල මාර ඩීටේල්ස් තියෙනවා. මේ තියෙන්නේ එන්ජින් එකේ පිස්ටන්ස් වැඩ කරන තැනට ෆික්ස් වෙන කෑල්ලක්.
බලන්න එකින් එක ෆික්ස් කරපුවාම මාර ඩීටේල්ස් තියෙනවා මේකේ. මෙන්න මේ විදිහට තමයි මේකේ එන්ජින් එක වැඩ කරන්නේ. ඔයාලට පේනවා ඉතින් මේක මාර ආතල් එකක් කියලා. මේ තියෙන්නේ ෆස්ට් ස්ටේජ් එකේ අන්තිම වගේ. බලමු අපි තව ඉස්සරහට මොකද වෙන්නේ කියලා. කාර් එකේ ඊළඟ ස්ටේජ් එක මෙන්න මේ විදිහට තමයි හැදෙන්නේ. මේක ගොඩක් වෙලා යන වැඩක්. මේ තියෙන්නේ 4 වෙනි කෑල්ල. 4 වෙනි කෑල්ල ඉවර වෙද්දී මෙන්න මේ වගේ ටිකක් තමයි හැදිලා තියෙන්නේ. ඉන්න මම පෙන්නන්නම් මේක හරියටම කොයි වගේද කියලා. මෙන්න මේ වගේ තමයි අපි භාගයක් වගේ හදලා ඉවරනකොට තියෙන්නේ. මේක ඩිකේ එක අරින්න පුළුවන්. ඒ වගේම දොරවල් දෙක අරින්නත් පුළුවන්. ඒ වගේම ඉස්සරහා රෝද දෙක අපිට හරවන්න පුළුවන්. මෙන්න මේ පොඩි පොඩි ඩීටේල් වලට පේනවා ඇති. සයිඩ් වීව් එක මේ වගේ. දැන් අපිට තියෙන්නේ කාර් එකේ වීල්ස් ටික සෙට් කරගන්න. මෙන්න මේ විදිහට තමයි කාර් එකේ වීල්ස් ටික අපි හදාගන්නේ. ලෙගෝස් හදන එකත් මරු හොබි එකක්. හැබැයි ඒක හරිම ඇඩික්ටිව්. මොකද අපි ඒක හදන්න ගත්තාම අපිට ඒක ඉවර කරගන්නකම් අපිට ඒකේ ෆිනිෂිං එකක් දකින්නකම් මාර ආසාවෙන් අපි ඒ දිහා බලන් ඉන්නවා. ඒ කියන්නේ මාර කන්සන්ට්‍රේෂන් එකක් අපි තියන් ඉන්නවා ඒක හදන්න. පැය 2ක් 3ක් 4ක් අපි ඕන්ලාවක් ඒක හදලා ඉවරනකම් අපි බලාගෙන ඉන්නවා. මේකත් ඒ වගේ එකක් තමයි. ඊළඟට තමයි ලස්සනම කෑල්ල තියෙන්නේ. ඒ කියන්නේ මේ කාර් එක ෆිනිෂ් කරලා ඒකේ ලස්සන බලන වෙලාව තමයි දැන් තියෙන්නේ. ඔන්න අන්තිමට වීල්ස් ටිකත් හරි. අපි වීල්ස් ටිකත් හයි කරලා බලමු මේකේ ෆයිනල් අවුට්පුට් එක කොයි වගේද කියලා. මෙන්න මේ විදිහට තමයි වීල්ස් අපි සෙට් කරගන්නේ. පිටිපස්සේ වීල් දෙක මේ වගේ ෆිට කරගන්න. එහෙනම් ඔන්න ඔය විදිහට තමයි අද ලෙගෝ කාර් එක මගේ කලෙක්ෂන් එකට ඇඩ් උනේ. මගේ කලෙක්ෂන් එක මම ඔයාලට වෙලාවක පෙන්නන්නම්. එහෙනම් අපි ඊළඟ එපිසෝඩ් එකෙන් හම්බ වෙනකන් ඔයාලා හැමෝටම ජය වේවා.